ඔයාලා කවදා හරි හිතලා තියෙනවද ලෝකේ මිල අධිකම පෞද්ගලික නිවසේ ජීවත් වෙන්න ලැබුණොත් ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා? ඒක නිකන් ගෙයක් නෙවෙයි, පොළවෙන් මතුවුණු මාලිගාවක් වගේ. අද අපි කතා කරන්නේ ඉන්දියාවේ ලොකුම සල්ලිකාරයා මුකේෂ් අම්බානිගේ ඇන්ට්ලියා මාලිගාව ගැන. මේක ඇතුලේ තියෙන සමහර දේවල් ඇහුවොත් ඔයාලට හිතේ මේවා ඇත්තටම මේ ලෝකේ තියෙන දේවල්ද කියලා. මුම්බයි නගරේ අති සුඛෝපභෝගී අල් මවුන්ට් පාරේ තමයි මේ මාලිගාව පිහිටලා තියෙන්නේ. මේකේ වැඩ පටන් ගත්තේ 2006 අවුරුද්දේ. අවුරුදු 4ක් තිස්සේ දහස් ගණන් සේවකයෝ දිවා රෑ මහන්සි වෙලා 2010 අවුරුද්දේදී මේකේ වැඩ අවසන් කරනවා. දැන් බලමු මේක හදන්න ගියපු සම්පූර්ණ වියදම කීයද කියලා. ඒක ඇහුවොත් ඔයාලට ඇත්තටම පුදුම හිතෙයි. ඇමරිකානු ඩොලර් බිලියන 2කට වඩා මුදලක් වැය කරලා තියෙනවා මේ වෙනුවෙන්. ඒ වගේම තමයි ලංකාවේ මුදලින් බැලුවොත් ඒක රුපියල් කෝටි ලක්ෂ ගාණක්. මේ ගොඩනැගිල්ල තියෙන්නේ තට්ටු 27යි. හැබැයි මේකේ විශේෂත්වය තමයි හැම තට්ටුවක්ම සාමාන්‍ය තට්ටුවකට වඩා දෙගුණයක් විතර උසින් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය බිල්ඩින් එක තියෙන තට්ටු වලට වඩා දෙගුණයක විතර උසින් වැඩි තට්ටු තමයි මේ බිල්ඩින් එකට අම්බානි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක නිසා මේ මාලිගාව තට්ටු 60ක ගොඩනැගිල්ලක් තරම් උසට පේනවා කියලා තමයි කියන්නේ. අම්බානි පවුලේ 6 දෙනාට විතරක් ඉන්න මේ ගෙදර වැඩ කරන්න විතරක් සේවකයෝ 600ක පිරිසක් ඉන්නවා. හිතන්නකෝ එකිනෙකට සලකන්න සේවකයෝ 100 දෙනෙක් විතර ඉන්නවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. මේ 600 දෙනාටම වෙනම විවේක කාමර සහ අති නවීන පහසුකම් මේ ගොඩනැගිල්ල ඇතුළෙම තියෙනවා. ඇන්ට්ලියා මාලිගාව ඇතුළේ තියෙන පහසුකම් ගැන කිව්වොත් ඒක හීනයක් වගේ. අම්බානිගේ සුපිරි වාහන 168ක් නවත්තන්න විතරක් තට්ටු 6ක් වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වාහන රිපෙයාර් කරන්න ඕනේ වෙන සර්විස් ස්ටේෂන් එකක් පවා ඒ ඇතුළෙම තියෙනවා. ගොඩනැගිල්ල උඩ හෙලිකොප්ටර්ස් 3ක් එකපාර ගොඩ බස්සවන්න පුළුවන් හෙලිපෑඩ්ස් 3ක් තියෙනවා. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මේ වගේ ටවුන් එකක් මැද්දේ මෙච්චර උසට හදපු බිල්ඩින් එකක් කොච්චර රත් වෙනවද කියලා. හැබැයි මුම්බයි වල තියෙන රස්නෙන් බේරෙන්න මුකේෂ් අම්බානි හරි අපූර්ව වැඩක් කරා. එයාගේ ගේ ඇතුලේ ස්නෝ රූම් කියලා එකක් හදලා තියෙනවා. ඒ කාමරේ ඇතුළට ගියාම කෘත්‍රිමව හිම වැටෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. හරියට ස්විට්සර්ලන්තේ ඉන්නවා වගේ. ඒ වගේම 50 දෙනෙක්ට එකපාර චිත්‍රපටි බලන්න පුළුවන් සිනමා ශාලාවක්, සුපිරි පිහිනුම් තටාක කිහිපයක්, ජිම්, ස්පා සහ තට්ටු කිහිපයක් පුරා විහිදුණු එල්ලෙන උයන් මෙහි තියෙනවා. තාක්ෂණික පැත්තෙන් බැලුවොත් මේ මාලිගාව රිච්ටර් මාපක 8ක ප්‍රබල භූමිකම්පාවකට උනත් නොසැලී තියෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙච්චර දේවල් තියෙන මේ මාලිගාව නඩත්තු කරන්න යන වියදම කොහොම වෙයි කියලාද ඔයා හිතන්නේ? ආරංචි මාර්ගවලට අනුව මේ මාලිගාවේ විදුලි බිල විතරක් මාසෙකට ඉන්දියානු රුපියල් කෝටි 7කට වඩා වැඩි. ඒ කියන්නේ මුළු මාලිගාවම නඩත්තු කරන්න මාසෙකට රුපියල් කෝටි ගණනාවක් මුදලක් වැය වෙනවා. මේ ගොඩනැගිල්ලම එකිනෙකට වෙනස් ඩිසයින් වලින් යුක්තයි. එක තට්ටුවක පාවිච්චි කරපු මාබල් එකක්වත් මෝස්තරයක්වත් තවත් තට්ටුවක දැකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තරම ඇන්ට්ලියා කියන්නේ නිකම්ම ගෙයක් නෙවෙයි. ඒක ඉන්දියාවේ ධනය සහ තාක්ෂණය ලෝකයට පෙන්වන්න කරපු අභිමානයක්. ඉතින් මේ වගේ මාලිගාවක ජීවත් වෙන්න ලැබුණොත් ඔයාලා මුලින්ම මොකද කරන්නේ? එහෙනම් තවත් ලස්සන මේ වගේ අමුතු වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.